ඔව් ඒක තමයි ගැටලුව තියෙන්නේ. ඔව් එතකොට ඔයා ඇවිල්ලා නැහැ. ඉතින් අර අපි right okay super. හරි okay. right. හොඳයි. it's okay. අපිට ගන්න පුළුවන්. මම එන දවසක තමයි ටියුටෝරියල්ස් ගන්න වෙන්නේ next අයිවත් වෙන්ස්ඩේ පුළුවන්. වෙන්ස්ඩේ මම රොයල් ඇකඩමි. හරි okay. අපි ලෙසන් එකට යමු. දැන් අපි නැවතත් කතා කරමු මේ B verbs වලදී අපිට අවශ්‍ය කොටසක් තමයි මෙන්න මේ කොටස් ටික. ඔහු ගුරුවරයෙක්, he is a teacher. ඔහු ගුරුවරයෙක් වුණා, he was a teacher. ඔහු ගුරුවරයෙක් වේවි, he will be a teacher. එතකොට අපිට නිතරම අවශ්‍ය කරන ස්ට්‍රක්චර් එකක් තමයි මේ අපි කතා කරන්න යන්නේ. ඔහු ගුරුවරයෙක් වෙනවා, ඔහු ගුරුවරයෙක් වුණා, ඔහු ගුරුවරයෙක් වේවි. මෙන්න මේ ටික තමයි ඔබට ඉතාමත් වැදගත් කොටස් විදියට අපි කතා කරේ. ඉතින් එහෙමනම් ඔයාලගේ ටියුටෝරියල් එකේ තියෙනවා මේ ස්ට්‍රක්චර් එක අපි දාලා අපි මේ ක්ලාස් එකේ පාර්ට්ස් කීපයකට බෙදලා තියෙන්නේ. මුලින්ම ග්‍රැමර්, ඊට පස්සේ ස්පෝකන්, අන්න ඒ වගේ අපි ඩිසයින් කරන්න යන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා he is a teacher, ඔහු ගුරුවරයෙක්. he was a teacher, ඔහු ගුරුවරයෙක් වුණා. he will be a teacher, ඔහු ගුරුවරයෙක් වේවි. I am in goal, මම ගාල්ලේ ඉන්නවා. I was in goal, මම ගාල්ලේ හිටියා. I will be in goal, මම ගාල්ලේ ඉඳීවි. ඊළඟ එක they are kind, ඔවුන් කරුණාවන්තයි. they were kind, ඔවුන් කරුණාවන්ත වුණා. they will be kind, ඔවුන් කරුණාවන්ත වේවි. එතකොට ඔයාලට ගොඩක් කලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි කතා කරනකොට ඔය am නිසා was were will shall කියන කොටස් හිර වෙනවා. ඒ කියන්නේ හිතා ගන්න බෑ කොහොමද එන්නේ කියලා. සමහරලාට වාක්‍ය හදන්න ගියාම වර්තමානයේ අතීතයේද අනාගතයේද කියන එකත් හිතා ගන්න බැරි අවස්ථා තියෙනවා. අන්න ඒක විසඳ ගන්න පුළුවන් තැනක් තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ යට වාක්‍ය හදන්න, තව වාක්‍ය ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාට පස්සේ තමයි අත්‍තරම ඉතාමත් ඔයාලට ලේසි වෙන්නේ අර වර්තමානයේ අතීතයේ අනාගතයේ කියන කොටස් ටික arrange කරගන්න. right okay. අපි ඊළඟට කතා කරන්න යන්නේ අපි ඊළඟ කොටස විදිහට අපි කතා කරන්නේ කොහොමද මේවෙන් question form එකක් හදන්නේ. හරිද? question forms ප්‍රශ්නාර්ථ හදන්නේ කොහොමද? ගොඩක් අය ඉස්සර ප්‍රැක්ටිස් කරලත් ඇති. නමුත් අද අපි මුලින් ඉඳන්ම යන නිසා මේ විතාමත් වැදගත් වෙනවා. එතකොට අපි මේවට කියනවා yes no questions හදන්නේ කොහොමද කියලා. මේවට කියන්නේ මොනවා කියලාද? yes no questions. ඇයි අපි මේවට yes no questions කියන්නේ? yes no questions කියන්නේ මේකට එන උත්තරේ එක්ක yes එක්ක no. as an example දැන් මෙතන මෙහෙම මම ලියනවා he is a teacher. he is a teacher කියලා ලියනවා. එතකොට මම මේකේ question form එක හදනකොට so I am going to make the question form. so is he a teacher? එතකොට අපි ප්‍රශ්නේ අහනවා ඔහු ගුරුවරයෙක්ද? එතකොට අපි මේ be verb එක තමයි වාක්‍ය මුලට ගන්න. ඇයි මේකට yes no questions කියන්නේ? in English ඔයා එක්කෝ උත්තරේ yes එක්කෝ no කියලා දෙන නිසා. is he a teacher? yes. එක්කෝ no. අපිට තව ටිකක් හොඳට කියන්නේ මේක perfect answer එකක් විදිහට දුන්නොත් yes he is කියලා දාන්න පුළුවන්. එයා එහෙම නෙමෙයි නම් no he isn't. එහෙම නැත්නම් is not කියලා දාන්න පුළුවන්. right? so we have two answers. right? first one you can use whether yes or no. you can use this full answer. මේක ටිකක් full මත් නෙමෙයි ටිකක් professional answer එකක් වගේ ලක්ෂණට නේද? අපිට කියන්න පුළුවන් yes he is. එහෙම නැත්නම් no he isn't. no he is not කියලා අපිට කියන්න පුළුවන්. right? මේවට කියන්නේ අතරම yes no questions කියලා. එක්කෝ yes එක්කෝ no කියලා තමයි මේකෙදී එන්නේ. එතකොට අපි බලමු දැන් අනිත් ඒවාත් එහෙමම තමයි. right? අපි බලමු negative forms හදන්නේ කොහොමද කියලා. නැතාර්ථය හදන්නේ කොහොමද කියලා බලමු. හරි? ඔයාලට මොන හරි අවශ්‍ය නම් මේකේ තව ටිකක් ස්ටඩි කරන්න. එතකොට රෙකෝඩින් එක ඔයාලට ගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක ඔයාලට තියෙන රික්වෙස්ට් කරන්න අපේ හොට්ලයින් එකේ. ඒ රික්වෙස්ට් කරාම අපි රෙකෝඩින් එක දානවා. රෙකෝඩින් එක දවසකින් වගේ අපි අප්ඩේට් කරනවා. එතකොට ඔයාලට ඒ රෙකෝඩින් එක ගන්න පුළුවන් මේ ලෙසන් එකට අදාළව රෙකෝඩින්ග්ස් හම්බ.
හරිද? මේකම වෙන්නත් පුළුවන්. මේ මමයි කතා කරන ටික වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි සංස්කරණය කරලා හදපු මේ ලෙසන් එක සංස්කරණය කරලා හදපු රෙකෝඩින් එකක් වෙන්නත් පුළුවන්. හරිද? ඒ දෙකෙන් එකක් අපි අනිවාර්යයෙන්ම දානවා. ඒ කියන්නේ එකම ලෙසන් එක මේකේ අර අපි කතා කරන ඒවා සංස්කරණය කරලා කපලා ඒවා හදලා හදපු ඒවා එහෙම ඇඩ් කරන්න පුළුවන්. ඒක නිසා ඒ කියන්නේ කිසිම කොටසක් කිසිම දෙයක් බය වෙන්න එපා. ඔයාගේ රෙකෝඩින්ස් ටික ලස්සනට ඔයාට හම්බෙනවා ලෙසන් එකට අදාළව. හරි. එතකොට අනිත් එක තමයි නෙගටිව් ෆෝම් එක. අපි B verbs වලින් නෙගටිව් ෆෝම් එකක් හදන්නේ මෙන්න මේ විදිහට. උදාහරණයක් ගත්තොත් අපි he is අපි මෙතෙන්ට ඇඩ් කරනවා not කියන එක. මෙහෙම වරහනක දාලා නෙමෙයි ලියන්නේ. අපි not කියන එක තමයි දාන්නේ. He is not a teacher. He is not a teacher. ඔහු ගුරුවරයෙක් නෙවෙයි. right? එතකොට අපිට question negative question මේක අනිත් පැත්තට දාන්නත් පුළුවන්. හරිද? negative interrogative එක එක වචන තියෙනවා. එතකොට අපිට මේ වගේ වෙලාවකදී කරන්නේ අපි මේ is not කියලා හදාගත්ත එක වාක්‍යයේ මුලට එනවා. එතකොට එන්නේ මේ වගේ is not here teacher. is not here teacher. යා ගුරුවරයෙක් නෙවෙයිද ඔහු? ඔහු ගුරුවරයෙක් නෙමෙයිද? අර නැද්ද නෙමෙයිද? ඔන්න ඔය වගේ දේවල් තමයි මේ අපි මේකදී අහන්නේ. හරි? එතකොට අපි නෙගටිව් ඉගෙන ගත්තා. ෆ්‍රික්ෂන් නෙගටිව් ෆ්‍රික්ෂන් කියලා කියන්නත් පුළුවන්. නෙගටිව් ඉන්ට්‍රොගේටිව් කියලා කියන්නත් පුළුවන්. එහෙම අපිට යූස් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි මේකදී ෆ්‍රික්ෂන් නෙගටිව් අපි ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ ඉදිරි කොටස් වලදී මේව කොහොමද යූස් වෙන්නේ කියලා. හරිද? හරි. අපි දැන් මේ ඇම්මිසා වෝස්ව will shall කියන පද පාවිච්චි කරන අවස්ථා ටිකක් ගැන බලමු. හරිද? අපිට පුළුවන් මේවා පාවිච්චි කරන තැන් ටික ගැන කතා කරොත් අපිට පුළුවන් මෙන්න මේ B verbs එක B verbs කිව්වහම මතක තියාගන්න. හරි? B verbs කිව්වහම මතක තියාගන්න. ඇම්මිසා වෝස්ව තමයි මැද තියෙන්නේ. B verbs කිව්වහම තියෙන්නේ ඒවා. අපිට පුළුවන් B verbs plus noun එකක් විස්තර කරන්න. B verb එකකින් නාම පදයක් විස්තර කරන්න පුළුවන්. බලන්නකෝ. He ඔන්න B verb එකක් දානවා. is a boy. ඔහු පිරිමි ළමයි. එතකොට මේ නාම පදයක් විස්තර කරන්න පුළුවන්. නාම පදයක් කියන්නේ මොකක් හරි එකක නම. මේ ටික නම් ලියා ගන්න ඕන. හරි? අපිට B verbs එක මේ තියෙන B verb එක. B verb අපිට මේ B verbs වලින් හදන්න පුළුවන් නාම පදයක් විස්තර කරන්න. ඒ කියන්නේ ඇම්මිසා වෝස් එක noun එකක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට B verbs එක්ක අපිට පුළුවන් adjective එකක් දාන්න. adjectives කියන්නේ මොනවද? නාම විශේෂණ පද. අපිට නාම විශේෂණ පද මේකෙදී ඇඩ් කරන්න පුළුවන්. දැන් මේ ස්පෝකන් එකට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය කරන වාක්‍ය රටා හදන්නේ කොහොමද කියලා තමයි මම මේ අපේ දූල පුතාලට කියලා දෙන්න හදන්නේ. හරිද? මේක තමයි මෙතෙන්දී වෙන්නේ. හරි? දැන් මේ හදන ඒවා අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. This is what we have to do. right? එතකොට B verb එකක් එක්ක noun එකක් යන්න පුළුවන්. B verb එකක් එක්ක B verbs එක්ක යන්න පුළුවන්. B verb කියලා දාමු. B verb එකක් එක්ක adjective එකක් යන්න පුළුවන්. අපි මේ adjective එකක් වෙන විදියක් හදමු. He ඔන්න B verb එක he is kind. kind කියන්නේ කරුණාවන්තයි. නාම විශේෂණ පදයක්. නාම විශේෂණ කියලා කියන්නේ නාම පද විස්තර කරන්න පාවිච්චි කරන පද. තේරුණාද? නාම පද විස්තර කරන්න භාවිතා කරන පද. ඉතින් ඒක නිසා තමයි adjectives කියලා කියන්නේ. එතකොට අපිට B verbs එක තව අවස්ථාවක් තියෙනවා. B verb එකත් එක්ක verb plus ing එකක් දාන්න පුළුවන්. verb plus ing එකක් කියන්නේ මොකද්ද? අර eating, running, going, jumping ඔන්න ඔය වගේ ඒවා. ඒ වගේ ඒවා එනවා. එතකොට he ඔන්න B verb එක දැම්මා. ඔන්න B verb එක මම ඉතලේ ගහලා තියෙනවා. He is eating. He is eating. බලන්නකෝ ළමයි. මෙතන ing form එකක් තියෙනවා. ඒ කියන්නේ B verbs එක ing form. eating, running, going, jumping ඒ වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? දැන් මේ ඔයාලා දැකලා තිබුණාට මේ ඇම්මිසා වෝස්ව මම මේ ඔයාලට අද කියලා දෙන්න හදන්නේ මේවා ඉංග්‍රීසි වලදී පාවිච්චි කරන අවස්ථා. B verb එකක් එක්ක noun එකක් යන්න පුළුවන්. B verb එකක් එක්ක adjective එකක් යන්න පුළුවන්. B verb එකක් එක්ක ing form එකක් යන්න පුළුවන්. B verb කිව්වහම ඔළුවේ තියාගන්න ඕන මොකද්ද? ඇම්මිසා වෝස්ව will shall මේ සියල්ලම නියෝජනය කරනවා මම මේ B verb කියන වචනේ. හරිද? අපිට
ඊළඟට මේ be verb එකක් පාවිච්චි කරන අවස්ථාව මම උඩින් පොඩ්ඩක් ලියන්නම්. අපිට be verb එකක් එක්ක අර past participle කියන්නේ මෙන්න මේ වගේ පද දැකලා ඇති. eaten හරිද? ඔන්න ඔය වගේ පද gone ඔන්න ඔය වගේව යූස් කරන්න පුළුවන්. මේ දැනට ඔයාලා අඳුර ගන්න පස්සේ මම මේවා ලස්සනට කතා කරනවා. හරිද? එතකොට උදාහරණයක් ගත්තොත් මම වාක්‍යයක් ලියනවා rice is eaten. එතකොට මතක තියාගන්න මේ be verb එකක් එක්ක මෙන්න මේ වගේ eaten gone ඔය වගේ ක්‍රියාපදත් යනවා. දැන් මට මෙතෙන්දී අවශ්‍ය උනේ ඔයාලට කියලා දෙන්න මේ am is some was were will shall වැඩ කරන විදිය. තව මොන වචනත් එක්කද මෙයාලා ඉන්නේ. ඒක දැනගන්න නැතුව ඔයා මොනව ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඒක තමයි මෙතෙන්දී අපි කරන්නේ. ඒ කියන්නේ මේ be verbs ඇත්තරම පාවිච්චි කරනවා past participle එකක් එක්ක. ඒ කියන්නේ මේවා මේ ක්‍රියාපද ඔබ හඳුනා ගන්න ඔබගේ ටියුටෝරියල් එකේ මේ vocabulary ටියුටෝරියල් එකේ මම අග දාලා තියෙනවා මෙන්න මේ present past participle කියලා කොටසක්. මේ තියෙන්නේ. මම මේක දාලා තියෙනම හේතුව තමයි මේ ඔයාලට තේරුම් ගන්න. හරි? අන්තිම පිටුව හරවන්න ඒ පිටුවේ තියෙනවා මම ඔයාලට දාලා මේ සිලබස් එකට අදාළව. හරි? සමහර ළමයි ඇති මේ සියල්ලම ඉගෙන මේ සියල්ල දන්න අය ඇති. සමහර කට්ටිය ඇති පළවෙනි වතාවට ඉගෙන ගන්න. කොහොම වුණත් ඔයාගේ ජීවිතේ අර ඉස්කෝලේ යන කාලේ හෝ වේවා දැන් මෙතන රැකියාවක් කරන කවුරු හරි ඉන්නවනම් වැඩිහිටි කෙනෙක් ඉන්නවනම් එයාලට උනත් මම මේ කියන්නේ ඔයාලගේ ජීවිතේ කොහේ හරි තැනක ඉංග්‍රීසි මිස් වෙලා තිබුණා නම් ඒ වගේම රජයේ විෂය නිර්දේශයෙන් විතරක් නම් ඔයා ඉගෙන ගත්තේ ඔයා දන්නවා ඇති රජයේ විෂය නිර්දේශයේ තියෙන ඉංග්‍රීසි තැනින් තැන තමයි තියෙන්නේ. අද මොකක් හරි කතා කරොත් ලබන අවුරුද්දේ තමයි ඊළඟ ඒකට අදාළ ඊළඟ කෑල්ල තියෙන්නේ. එතකොට අර කලින් ඉගෙන ගත්ත කෑල්ල අමතක වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඔයාලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන කරුණක් මේ මම මේ කරන්නේ අපේ මෙච්චර කලක් ඉගෙන ගත්ත ඉංග්‍රීසි වල තැන් වල තිබිච්ච ඒවා එක තැනකට ගෙනල්ලා මම ඔයාලට උගන්වන එක. ඉතින් එහෙම ඉගෙන ගන්න නැතුව ඔයා තැනින් නම් ඉගෙන ගන්න. ඔයාලට කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඒතර මේ කරන්නේත් ඒ වගේ වැඩක්. එතකොට මම කලින් කිව්වා වගේ මේ අවස්ථා ටිකෙන් තමයි මේ ලෙසන් එක අපි පාවිච්චි කරන්නේ. ඇම්මිස්සා වෝස්ව කොහොම ඉගෙන ගත්තත් අපි දැනගන්න ඕන ඇම්මිස්සා වෝස්ව යන්නේ කොහොමද? වෝස්ව විතරක් නෙවෙයි විල් ෂැලුත් තියෙනවා. හොඳේ. එතකොට ඒව යන්නේ කොහොමද කියලා මම මේ කතා කරේ. ඉතින් කාට හරි දරුවෙක් ඉන්නවා නම් මේක ලියා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. සහ මේක අනිවාර්යයෙන්ම ඔබ ලියා ගන්න. සහ මේක නිතරම ඔළුවේ තියාගන්න. මේ be verbs am is are was were කොහොමද වැඩ කරන්නේ කියලා. noun එක වැඩ කරනවා, adjective එක වැඩ කරනවා, verb plus ing එක වැඩ කරනවා, past participle එක වැඩ කරනවා. මේ සියලුම දේවල් එක්ක මේක වැඩ කරනවා. හරි? ඉතින් මේකේ වාක්‍ය රටාව අපි කතා කරන්න ඕන. ඉතින් right මම මකන්න යන්නේ මේක. ඔයාලට ඕන නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන්. පස්සේ ඔයාලට ලියා ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පසුව ලියා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. හරි. අපි දැන් කතා කරන්න යන්නේ මේ ඇම්මිස්සා වෝස්ව වලින් අපිට හදන්න පුළුවන් වාක්‍ය රටා මොනවද කියලා. හරිද? ඇම්මිස්සා වෝස්ව වලින් අපිට හදන්න පුළුවන් ස්පෝකන් වාක්‍ය රටා තියෙනවා. ඒ කියන්නේ අපි he is the teacher, we are teachers ඕව කතා කරාට ස්පෝකන් ඉංග්‍රීසි වලදී අපිට නිතර අවශ්‍ය වෙන වාක්‍ය ඛණ්ඩ තියෙනවා. අද මම ඔයාලත් එක්ක ප්‍රධාන වාක්‍ය ඛණ්ඩ ටිකක් මේ ග්‍රැමර් වලදී කතා කරන්න යනවා. මතක තියාගන්න ඕන කරුණ තමයි මම මෙතෙන්දී I am කියලා නිතරම පාවිච්චි කරාට ඔයාට පුළුවන් he is දාන්නත් පුළුවන්. තව මොකක් හරි ඇඩ් කරලා කෙනෙක්ගේ නමක් දාන්නත් පුළුවන්. කසුන් is දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට we are දාන්න පුළුවන්. ඒ වගේම they are දාන්නත් පුළුවන්. හරිද? ඒ වගේ ඔයාට ඕන එකක් දාන්න පුළුවන්. මම මෙතෙන්දී උදාහරණයකට I am කියන එක තමයි මෙතෙන්දී ඔයාලත් එක්ක පාවිච්චි කරන්න යන්නේ. එතකොට මෙතන සිට මේ කොටස් ඔයාගේ ටියුටෝරියල්ස් වල සමහර කොටස් වල මම ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම සමහර කොටස් වල
මම ඇඩ් කරලා නැහැ. හරි. අපි patterns in English කියන එක තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මේ am is are was were එක මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. පළවෙනි කොටස තමයි. පළවෙනි කොටස මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මේක ඔයාලා ලියා ගන්න අනිවාර්යයෙන්ම පොඩි පොතක් හරි ටියුට් එකේ කොටසක හරි ලියා ගන්න. පළවෙනි එක තමයි මේ හදන්න පුළුවන් රටාවක් I am good at. good at. I am good at. ඔයාට කියන්න පුළුවන් I'm good at කියලා. I'm good at. I am good at හෝ I'm good at කියලා කියන්න පුළුවන්. එතකොට ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ වගේ වාක්‍ය මේ I am good at කියන්නේ මම දක්ෂයි. මම දක්ෂයි. good කියන්නේ හොඳයිනේ. හැබැයි මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ දක්ෂයි කියන එක. උදාහරණයක් ගත්තොත් I am good at English. මම ඉංග්‍රීසි වලට දක්ෂයි. හරිද? ඉංග්‍රීසි කියලා කියන්නේ noun එකක්, නාම පදයක්. හැබැයි ඔයා යම්කිසි ක්‍රියාවකට දක්ෂයි නම් ඔයාට කියන්න පුළුවන් I am good at කියලා ක්‍රියාවක්. ඔයා කෑම කන්න දක්ෂයි. එතකොට ඔයාට කියන්න පුළුවන් මේකෙදි eat I am good at eat නෙවෙයි අපි එන්නේ eating. එතකොට ඒක තමයි ඔයා verb එකක් use කරනවා නම් ක්‍රියාපදයක් ඔයා පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන I am eating, running, going, jumping ඔන්න ඔය වගේ අපිට දාන්න පුළුවන්. හරිද? I am good at කියන්නේ මම දක්ෂයි. එතකොට අපි සාමාන්‍යයෙන් මේ am is was වලින් ඉගෙන ගන්න ඒවට වඩා මේ මම මේ කතා කරන ඒවා ගොඩක් වෙනස්. මේක ඉතාමත් වෙනස් කොටසක්. එතකොට I am good at කියන්නේ මම දක්ෂයි. හැබැයි දක්ෂ මොකටද කියන එක අපි ක්‍රියාවක් නම් අපි ing form එක තමයි මෙතෙන්දි භාවිතා කරන්නේ. ඒ වගේම අනිකුත් ක්‍රියාපදත් එක්කත් මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් he is good at. ඔහු දක්ෂයි. he is good at reading. ඔහු දක්ෂයි කියවීමට. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ අතීතයක් ගැන ප්‍රකාශ කරන්න. හරි? අපිට කියන්න පුළුවන් ඇය දක්ෂ වුණා. she was good at. she was good at. she was good at English. ඇය දක්ෂ වුණා ඉංග්‍රීසි වලට. අපිට එහෙම ලියන්න පුළුවන්. එතකොට මේ good at කියලා කියන්නේ ඇත්තටම දක්ෂතාවයක් පිළිබඳව ප්‍රකාශ කිරීම. හරිද? ඉතින් කාට හරි ළමයෙක්ට මේක ලියා ගන්න වෙලාව නැත්තම් එයාට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හැබැයි පොතක අනිවාර්යෙන් අර මම කිව්වා වගේ ලස්සන පොතක ලියන්න. ඒක තමයි ඔයාගේ ඉංග්‍රීසි ජර්නි එක අරන් යන්න ඕන එක. හරි? ඉතින් ඔන්න ඒකත් ඔබට ලියන්න පුළුවන්. ඒ කියන්නේ දක්ෂයි කියන එක. හරි. මම මෙතෙන්දී ඔයාලට ප්‍රැක්ටිස් ඩේ එකක් වෙනම දානවා. ඒ ප්‍රැක්ටිස් ඩේ එක අපි එදාට සාකච්ඡා කරන්න ඕන. හරි? හැබැයි ප්‍රැක්ටිස් ඩේ එකට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ. මොකද ප්‍රැක්ටිස් ඩේ එකට මම විතරක් ඇවිල්ලා මම තනියෙන් කතා කරලා වැඩක් නැහැනේ. හරිද? මොකද බහුතරයක් ළමයි අපේ මේ කෝස් එකට සම්බන්ධ වෙලා ඉන්න රෙකෝඩින්ග්ස් බලන අය ඉන්නේ. ඒක මම පෞද්ගලිකව දන්න එකක්. අපේ බැජස් ඔක්කොම එහෙමයි. හරිද? ළමයි 100ක් ගත්තොත් ළමයි සාමාන්‍යයෙන් 90ක් විතරම රෙකෝඩින්ග්ස් බලන්නේ. හරිද? ඉතින් 10ක් විතර තමයි ලයිව් වෙන්නේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා එහෙම කරන්න එපා. මේ රෙකෝඩින් නම් බලන්න රෙකෝඩින් බලන කට්ටියටත් මම කියන්නේ. ඉතින් මම දන්නවා ඔබේ විවිධ ගැටලු ඇති. නමුත් උත්සාහ කරන්න අපේ ලයිව් ක්ලාස් එකට එන්න. ඒක අතිශය වැදගත් දෙයක්. ඔබ අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. මොකද මේ ඒකෙදි තමයි ඔයාලත් එක්ක අපි කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් දැන් බදාදා දවසේ ගොඩක් අයට රජයේ සේවකයන්ට හැමෝටම නිවාඩු හම්බෙලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම ගෲප් එකට මැසේජ් එකක් දානවා මගේ ස්කෙඩියුල් එක බලලා බදාදා දවසේ ඔබත් එක්ක මේ වැඩසටහනේ ස්පීකින් සෙෂන් එකක් දාන්න. එක දවසක් දාලා අපි ඔක්කොම ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඒක තමයි අපේ පන්තියේ තියෙන විශේෂත්වය. හරි? එතකොට අපි ඒක ඇරේන්ජ් කරගෙන යනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ මට මේ එපා වෙලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මට එපා වෙලා. I am sick of කියලා කියන්නේ මට එපා වෙලා. එතකොට එපා වෙලා කියලා අපිට වාක්‍ය හදන්න පුළුවන් I am එක්ක I'm sick of your drama. ඔන්න කවුරු හරි ඔයාලට කිව්වොත් I am sick of your drama කියලා. drama කියන්නේ නාට්‍යයක්නේ. එතකොට ඇයි මේ I am sick of your drama කියලා කියන්නේ? නාට්‍ය මට ඔයාගේ නාට්‍ය එපා වෙලා. දෙවෙනි ඉනමද? දැන් දෙවෙනි ඉනම වගේ ඉනිම වගේ නාට්‍යයක් මිනිසුන්ට එපා වෙනකොට දිග්ග කාලයක් යනවනේ. දැන් එහෙම කතන්දරයක් නෙවෙයි. එහෙම නාට්‍යයක් ගැන නෙවෙයි කියන්නේ. ඔයාලා දන්නවා සමහර මිනිස්සු ඉන්නවා යාළගේ
පිටින් පෙන්වන දේ නෙවෙයි ඇත්තටම ඇතුලින් පේන්නේ. එයාලා එක එක විකාර වැඩ කරනවා. ඔයා කාලයක් තිස්සේ එයාගේ විකාර වැඩ දැකලා එයාගේ අඩන්තේට්ටම් එක එක ප්‍රශ්න දැකලා ඔයාට එපා වෙලා. ඉතින් මේ ඩ්‍රාමා දානවා කවුරු හරි ඩ්‍රාමා දානවා කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් ඩ්‍රාමා එකක් පෙන්නනවා කියලා කියන්නේ එයා මෙන්න ෆේක් එහෙම නැත්නම් බොරු කතන්දරයක් බොරු ව්‍යාජ චරිතයක් මවාපානව නම් අපි කියනවා එයා ඩ්‍රාමා එකක් තමයි පෙන්වන්නේ කියලා. ඒ වගේ වෙලාවට මට එපා වෙලා ඔයාගේ ඩ්‍රාමා කියලා කියන්නේ මට එපා වෙලා ඔයාගේ ওই ව්‍යාජ චරිතය. එතකොට අපිට කියන්න පුළුවන් I am sick of your drama. right? අපිට කියන්න පුළුවන් I am sick of this internet connection. මට මේ ඉන්ටර්නෙට් අන්තර්ජාල සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ අන්තර්ජාලය දැන් එපා වෙලා තියෙනවා. අපිට එහෙම කියන්න පුළුවන්. එතකොට මේ අපි සික් කියලා අඳුරගන්නේ ලෙඩක්නේ. ලෙඩක්. එතකොට මේ කතා කරන්නේ සිකක් මේ මොන සික්කයක් ගැනද? මේ ලෙඩක් ගැනද කතා කරන්නේ? අන්න ඒක තමයි මේකේ තියෙන වෙනස. අපිට ස්කෝලින් උගන්වන ඉංග්‍රීසි සහ අපි ස්පෝකන් අපි එදිනදා ජීවිතයේදී කතා කරන ඉංග්‍රීසි කියන්නේ දෙකක්. අන්න ඒක නිසා තමයි ඔබ අනිවාර්යෙන් නියත වශයෙන් මේ දේවල් ඉගෙන ගත යුතුම. මොකද එහෙම නැතුව හරි අමාරුයි අපිට වැඩක් කරන්න. එහෙම නැතුව අපිට සමාජයේදී ඉංග්‍රීසි කතා කරන්න බෑ. ගොඩාක් අය හිතන් ඉන්නවා අනේ මොකටද ස්පෝකන් කියලා එකක් නැහැ. ඕක මේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒවා මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. පස්සේ පුළුවන්. ඉතින් කවදාවත් පස්සේ නම් ඉගෙන ගන්න නැහැ කිසිම කෙනෙක්. මම දන්න දේ. ඉංග්‍රීසි පස්සුව ඉගෙන ගන්න නැහැ. හරි ඉංග්‍රීසි තමයි අත ඇරෙනම දේ. හරි දැන් මේවත් මේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේදී අපි ඉගෙන ගන්න නිසා ඔබට අහු වෙනවා. එහෙම නැතුව පුතේ ඔයාලා සර්ච් කරලා බලන්න ඉස්කෝලේ අච්චු පොතක මේ දේවල් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරා ග්‍රැමර් ලෙසන් එක. දැන් මේ කතා කරන්නේ ඒ ලෙසන් එකකින් ස්පෝකන් ලෙසන් එක. හරිද? I am sick. මට ඇති වෙලා. මට එපා වෙලා. අන්න එහෙම අදහසක් තමයි මේකෙදි දෙන්නේ. හරි? එතකොට අනිත් එක තමයි මට බයයි මට සැකයි. මම I am වෙනුවට I'm දානවා. afraid මම කියනවා මට බයයි. මට සැකයි. බයයි සැකයි කියන දෙකටම පාවිච්චි කරන්න afraid කියන එක. එකක් බය එකක් සැක. බයයි සැකයි කියන දෙකටම පාවිච්චි කරන වචනේ තමයි afraid. ලස්සනට කියන්නේ afraid. මම බයයි බල්ලොන්ට. I'm afraid of dogs. මම බයයි බල්ලොන්ට. එතකොට මම බයයි මට සැකයි ඔහු ගැන. I am afraid of him. එතකොට මෙතෙන්දී අර්ථ දෙකක් ගන්න පුළුවන්. මට බයයි ඔහු ගැන මට සැකයි ඔහු ගැන. දෙකම ගන්න පුළුවන්. right? එතකොට බය සැක කියන දෙකම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ එකකට. එතකොට මේකෙදි පොඩි ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි verb plus ing එකක් තමයි මේකෙදි ක්‍රියාපදයක් දානවා නම් දාන්න. උදාහරණයක් මට පීනන්න බයයි. I am afraid of swimming. මට කතා කරන්න බයයි ඉංග්‍රීසි. I am afraid of speaking English. එහෙම කියන්න පුළුවන්. හරි? මට සැකයි කාලගුණය ගැන. එහෙම නැත් අපිට කියන්න පුළුවන් I am afraid of weather. එහෙම කියන්න පුළුවන්. හරි? ඔන්න ඔය වගේ අපිට වාක්‍ය ඩිසයින් කරන්න පුළුවන් මේ am is are was එහෙම නැත්නම් be verbs වලින් ස්පෝකන් එකේදී අපිට අහුවෙන වාක්‍ය ඛණ්ඩ. ලස්සනට ලියා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඒ වගේම වාක්‍ය හදන්න. ඇත්ති තරම් වැඩියෙන් වාක්‍ය හදන්න. මම ස්පීකින් සෙෂන් එකේදී මම ඔයාලගෙන් සිංහල වාක්‍ය අහනවා. ඒ වගේම ඉංග්‍රීසි වලින් උත්තර දෙන්න ඕන. ඒ වගේම මම ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඔයා කැමරා ඔන් කරන්න ඕනේ නැහැ. බය වෙන්න එපා. ඔයාට මේ අපි මේ කෝස් එක කරන්නේ මොකටද ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න. අපි අපේ සැක බය එහෙම නැත්නම් ලැජ්ජාව පැත්තකින් තියලා අපේ මේ ටාස්ක් එකට යන්න ඕනේ. තේරුණාද ළමයි? අර ඉස්කෝලේ නැගිටින්න කිව්වහම කියන්න කිව්වහම මොනවා හරි බය වෙලා හිටපු ළමයා ඔයාගේ ඇඟෙන් දැන් ගලවලා අරින්න ඕන. හරිද? ඉතින් අනිත් එක තමයි මේ වැඩසටහන කියන්නේ ඔයාගේ මුළු පවුලම බලන්න ඕන වැඩසටහන. පවුලේ පන්තිය අනිවාර්යයෙන්ම. හරි? වයස් ભેදයක් නැහැ ඕන කෙනෙක්ට මේක ඉගෙන ගන්න පුළුවන්. පවුලේ පන්තියක් අම්මා තාත්තා ආච්චි සීයා තව කවුරු හරි ඉන්නවනම් එයාලත් එක්කම ඇවිල්ලා බලන්න. මොකද එක වචනයක් හරි කෙනෙක් ඉගෙන ගත්ත කියලා අපත යන්නේ. මේක ඔබගේ ජීවිතේ යම්කිසි දෙයක් වෙනස් කරන යම්කිසි
දිශානතියක් අපි කියන ඩයිරෙක්ෂන් එකක් වෙනස් කරන පන්තියක් වෙයි. සමහරලාට ඔබේ පියා ඉන්නවනම් ගෙදර ඔබේ පියාටත් එන්න කියන්න පුළුවන් මේක බලන්න. අම්මට එන්න කියන්න පුළුවන්. මොකද ඔවුන්ටත් වැදගත් වෙනවා මේ ඉංග්‍රීසි. සමහර පේරන්ට්ස්ලා අහන් ඉන්නවනම් ඔබ දන්නවා ඇති හැමෝගෙම ජීවිතේ එක හීනයක් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. කුමක් හෝ හේතුවක් නිසා මොකක් හරි හේතුවක් නිසා මේක මගහැරලා ඇති. ඉතින් ඒ මගහැරිච්ච දේ තමයි ඔබ ඔබේ දරුවට මේ ලබා දෙන්නේ. ඉතින් මේකේ තියෙන වාසියක් තමයි ඔබට මගහැරිච්ච දේ ඔබගේ දරුවට ලබා දෙන ගමන් ඔබටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් මෙතන. හරිද? ඉතින් අවශ්‍ය වෙන්නේ ඔබගේ අවශ්‍යතාවයක් විතරයි, කැපවීම. එහෙම නැත්නම් ඒකට ආසාව. ආසාවක් තමයි මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් කරන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලනවා ගෙදර හැමෝමත් එක්ක මේක බලන්න. මේක ඒ හැමෝටම වැදගත් දෙයක්. මොකද ඇත්තටම මගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයක් තමයි හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕන කියන හීනය. හරිද? ඉතින් එහෙම නැතුව අපි කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ ඉංග්‍රීසි වලට. රයිට් අපි යමු ඊළඟ එකට. රයිට් දැන් මම මොනවා හරි දෙයක් කරන්න එහෙම නැත්නම් මොනවා හරි දෙයක් හොයනවා කියලා කියන්නේ කොහොමද? මම දෙයක් හොයනවා. as an example අපි කියමු ඔයා කඩේකට යනවා. ඔයා කඩේකට ගිහිල්ලා අර එහෙ යනවා මෙහෙ යනවා බලනවා. එතකොට කඩේ ඔය සේල්ස්මන් කෙනෙක් ඇවිල්ලා අහනවා මොනවද සර් මොකද්ද මගේ වෙන්න ඕන? එහෙම අහනවා. මම කියනවා මම මේ හොයන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ පාට ටී-ෂර්ට් එකක්. එහෙම කියලා මම කියනවා. එතකොට ඒක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? I am looking for. I am looking for. මම හොයනවා. I am looking for. Right? ඔයාලට කියන්න පුළුවන් I am looking for a car. මම කාර් එකක් මේ හොයන්නේ. හොඳ කාර් එකක්. පොඩි කාර් එකක්. හරි. අපිට කියන්න පුළුවන් he is looking for a job. ඔයාලට කියන්න පුළුවන් මේ අර that is my friend. අර ඉන්නේ මගේ යාළුවා. He is looking for a job. ඔහු job එකක් හොයනවා. This is my brother. මේ ඉන්නේ මගේ සහෝදරයා. He is looking for a good English class. ඔහු හොයනවා හොඳ ඉංග්‍රීසි පන්තියක්. Looking for කියන්නේ මොන හරි දෙයක් හොයනවා. right? අන්න ඒ වගේ අදහසක් looking for. right? ඉතින් මේකේ ලස්සන වාක්‍ය හදන්න පුළුවන්. හරි? ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් අතීතයක් ගැන. Kasun was looking for a class. Kasun හොය හිටියා. එතකොට was දාලා තියෙන්නේ හොය හිටියා පන්තියක්. එහෙම අපිට ඇඩ් කරන්න පුළුවන්. right? අපි ඊළඟට මේකෙදි කතා කරන්න යන්නේ ඊළඟ lesson එක විදියට. දැන් ඔන්න අපි looking for කතා කරා. හරි? ඊළඟ lesson එක විදියට අපි කතා කරන්නේ මම යම් කිසි දෙයක් කරන්න ආසන්න. I am about to. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කට්ටිය හිතන් ඉන්නවා ගොඩක් අය හිතන් ඉන්නවා about කියලා කියන්නේ ගැන කියන අදහස කියලා. ගැන about myself මගේ ගැන. about my brother මගේ සහෝදරයා ගැන. ඔන්න ඔහොම කියලා හිතන්න. ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත about කියන්නේ ගැන. නමුත් අපි මේක මේ spoken English වලදී pattern එකක් විදිහට ගත්තොත් about කියලා කියන්නේ ළමයි about කියන එකත් එක්ක to වෙන්න ඕනේ. මේකේ අර්ථය තමයි ආසන්නයි. යම් කිසි ක්‍රියාවක් කරන්න ආසන්නයි. යම් කිසි තැනකට ආසන්නයි. ඔන්න ඔය වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් මම ගාල්ලට ආසන්නයි. I am about to goal. මම ගාල්ලට ආසන්නයි. බබා අඬන්න ආසන්නයි. අපිට කියන්න පුළුවන් the baby is about to cry. බබා අඬන්න ආසන්නයි. අපි යන්න ආසන්නයි. We are about to go.
අපි යන්න ආසන්න. right? කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. Are you about to run? කාගෙන් හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයා දුවන්න ආසන්නයිද? යකෙක්ට එහෙම බය වෙලා. ඒ වගේ අහන්න පුළුවන්. එතකොට මේ about විතරක් බෑ. මෙතෙන්දී about to කියන එක තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මෙන්න මේකෙදී අපි අතීතයක් ලියන්න ගියොත් මෙහෙම උදාහරණයක් ගන්න. I was about to කියලා දැම්මා. හරි? මෙතනින් අදහස් වෙන්නේ යම් කිසි දෙයක් කරන්නයි හිටියේ. ආසන්න වුණා. ආසන්න වුණා. උදාහරණයක්. I was about to call you. ඒ කියන්නේ මම ඔයාට කෝල් එකක් දෙන්නයි ගියේ. දෙන්න ආසන්න වුණා. ඊට පස්සේ මට කෝල් කරා. හරි? අන්න ඒ වගේ අපි I was about to කියලා කියන්නේ මම යම් කිසි දෙයක් කරන්න ආසන්න වුණා. හරිද? ඒක තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. This is what we gonna talk about. Right? Understand? Right? ඉතින් අන්න ඒ වගේ කොටසක් තමයි දැන් I am about to කියලා කියන්නේ මම ආසන්නයි. I was about කියන්නේ මම ආසන්න වුණා. හරි? අන්න ඒකත් ඔයාලා මතක තියාගන්න ඕන කරුණක්. right? එතකොට අපි ඊළඟට කතා කරන්න යන්නේ I'm fond of. I'm fond of කියන්නේ මේක සමානයි like කියන පදයට. I like කියන එකට කැමති. හැබැයි මේ කියන්නේ රුචිකත්වයක් ගැන. එතකොට ඔයා කැමති දෙයක් ගැන කියනකොට ක්‍රියාපදයක් නම් ඒකේ තියෙන්නේ verb plus ing එකක් අපි දානවා. I am fond of learning English. ඒ කියන්නේ මොකද්ද? මම රුචිකත්වයක් කැමැත්තක් දක්වනවා ඉංග්‍රීසි ඉගෙන ගැනීම. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි? එතකොට අපි මෙතෙන්දී ඔහු කැමතියි කියලා කියනකොට he is fond of. අපි කැමති වුණ අතීතයක් ගැන කියනකොට we were fond of. We were fond of. අන්න එහෙම එන්නේ. right? fond of. fond of කියලා කියන්නේ කැමැත්තක් දක්වන. හරි? මතක තියාගන්න ඕන ඒක. හරි? කැමැත්තක් fond of. එපා වෙලා නම් sick of. ඊළඟ එක be verbs එක යන ඊළඟ spoken English පදය තමයි I'm here to. I am here to කියලා කියන්නේ මම මෙහෙ ඉන්නේ. මම මෙතන ඉන්නේ. මොන දේ නිසාද කියන අදහස. I am here to. හරි? අපිට කියන්න පුළුවන් වාක්‍යයක් විදියට I am here to මම මෙහෙ ඉන්නේ ඔයාට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මගේ සහෝදරයා මුණ ගැහෙන්න. කොහොමද අපිට වාක්‍යයක් හදන්න පුළුවන්? I am here to meet my brother. I am here to meet my brother. මම මෙහෙ ඉන්නේ. කවුරු හරි අහනවා why are you here? ඇයි ඔයා මෙහෙ? කියලා කඩේකදී අහනවා. I am here to buy something. මොන හරි දෙයක් ගන්න මං ආවේ. එතකොට මේ කට්ටිය වරද්ද ගන්න here දෙකක් තියෙනවා. HERE here අනිත් here තමයි HEAR here. HER here කියන්නේ මොකක්ද? මේ here කියන්නේ මොකක්ද? මේ කියන්නේ මෙහෙ. මේ here කියන්නේ ඇහෙනවා. මෙහෙ අනිත් එක ඇහෙනවා. මේ here කියන්නේ මෙහෙ, මේ here කියන්නේ ඇහෙ. right? ඒ දෙක පටලව ගන්න එපා ඔයා. තේරුණාද ළමයි? ඒ දෙක පටලව ගන්න එපා.
අනිත් එක අපිට මේ be verbs වලින්ම කතා කරන්න පුළුවන්. ගොඩක් තියෙනවා මම මේ අත්‍යවශ්‍ය ටික වලත් එක කතා කරන්නේ. I am busy with ගොඩක් මෙන්න මේ අය පාවිච්චි කරනවා busy with verb plus ing එකක් එන්නම ඕන. අපිට කවුරු හරි කතා කරන කෝල් කරලා මම ෆෝන් එක ආන්සර් කරේ නැහැ. පස්සේ හම්බුනාම එයා මගෙන් අහනවා ඇයි අනේ ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ? ඒතර ඔයාලට කියන්න පුළුවන් I was කියලා දැම්මොත් මම busy වුණා. මම කාර්ය බහුල වුණා. I was busy with my මොනවද? my දැන් නාමපදයක් නම් studies වෙනවා. හරි? I was busy with අපිට ඔයා clean කර නම් හිටිය මොන හරි cleaning. I was busy with cleaning. I was busy with reading. I was busy with watching television. එතකොට අන්න ඒ වගේ මම කාර්ය බහුල වුණා එක්ක මම කාර්ය බහුල වෙනවා. දැන් මම කාර්ය බහුලයි. අන්න ඒ වගේ අදහසක් අපිට මේකෙදි දෙන්න. හරි? අන්න ඒ වගේ. ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන් නිතර පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ I am busy with I was busy with කියන්නේ. ඉතින් ඒකත් අතිශය වැදගත් කොටසක්. ඔයාලට තව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් I am busy with කියන එකත් එක්ක. හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ මම මොනවා හරි දෙයක් ගැන වද වෙනවා. එහෙම කියනකොට මං දුක් වෙනවා. අපිට එහෙම කියන්න වෙනවා. අන්න ඒක ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. I am worried about. I am worried about. මොකද worried about කියන්නේ දුක් වෙනවා. හරිද? දුක් වෙනවා. එහෙමත් නැත්නම් කනගාටු වෙනවා. අපිට කියන්න පුළුවන් I am worried about you. මම ඔයා ගැන දුක් වෙනවා. I am worried about you. I am worried about myself. එහෙම දාන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මම දුක් වෙනවා. ඔහු දුක් වෙනවා කියන්නේ he is worried about. ඔහු දුක් වුණා කියන්නේ he was worried about. ඔහු දුක් වේවි කියන්නේ he will be worried about. අන්න එහෙම අපිට මේකට ඇඩ් කරන්න මේ කතා කරපු සියල්ල මෙහෙම අපි am නිසා was verb පාවිච්චි කර කාල සීමාව හද යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? අපි යමු එහෙමනම් අපේ ඊළඟ එකට. ඊළඟ එකේදී අපි කතා කරන්නේ මම ආඩම්බර වෙනවා කියන එක. ඒකත් ලස්සන වචනයක්. වාක්‍යයක්. මම ආඩම්බර වෙනවා. I'm proud of. I'm proud of කියන්නේ මම ආඩම්බර වෙනවා. උදාහරණයක් ගත්තොත් I'm proud of you. මම ඔයා ගැන ආඩම්බර වෙනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. I am proud of my country. එහෙම අපිට දාන්න පුළුවන්. Right? We are proud of you. අපි ඔයා ගැන ආඩම්බර වෙනවා. ඔන්න ඔය වගේ අපිට දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ proud of කියලා කියන්නේ ආඩම්බර වෙනවා. ඒකත් අතිශය වැදගත් කොටසක් මේ කොටස. හරි? ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දුර පුතාලට ලේසි ක්‍රමයක් තමයි ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගන්න පුළුවන් මේකේ. ඊටමත් වැදගත්. එතකොට දැන් අපේ දරුවෝ මේ දේවල් මෙහෙම ඉගෙන ගත්තට ඔයාලා මතක තියාගන්න බහුතරයක් ළමයි මේවා දන්නේ නැහැ. මේවා ස්ටඩි කරන්නේ නැහැ. ස්ටඩි කරලා නැහැ. හරිද? දැන් මම ලේසි ක්‍රම ගොඩක් දාලා තියෙනවානේ අපේ කාලය ඉතුරු කරගන්න. මොකද මේ රාත්‍රී පන්තියක් මේක ගොඩාක් රෑ වෙනකන් අපි කරන්නේ නැහැ. මේක තේරෙන විදියට ලස්සනට නෝට් ටික ටියුටෝරියල්ස් වල දාලා තියෙනවා ලියා ගන්න යන වෙලාව අයින් කරලා. ඒ වගේම තමයි කතා කරන්න අපි වෙනම දවසක් දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ මේ ටික හරියට කතා කරන්න පුළුවන්. නැත්තම් කතා කරන කට්ටිය විතරයි කතා කරන්නේ පන්ති. ජන කතා කරනවා. ස්පෝකන් එක්කම. හරි? දැන් අද ඇත්තටම මේ ඔයාලා කතා කර මේ ඔයාලා මේ ස්ටඩි කරේ පාඩම් වශයෙන්. පාඩම්ම මහ ගොඩක්. මේ මාසෙක විතර පාඩම් ටිකක් අපි ඉක්මනට මේ ඉවර කරගෙන යන්නේ.
එතකොට මෙතෙන්දී ඔය අනිවාර්යයෙන්ම කරන්න ඕන ගෙදරදී ඔයා මේ වාක්‍ය ටික හදන්න ඕන. වාක්‍ය 5 ගානේ හදන්න. වාක්‍ය 5 ගානේ හදලා අපිට දාන්න. හරි ඔයාට බලව ගන්න ඕන. අපිට දාන්න. අපි බලන්න. හරිද? එතකොට 5 ගානේ ඊළඟ පන්ති වාරය දක්වා ඔයා ස්ටඩි කරන්න. So you have to study. ඒ වගේම අපි chat enable කරලා ඔයාලට ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඔයාලා ඒවට උත්තර දාන්න ඕන. හරිද? ඒ වගේ වැඩ ගොඩක් කරනවා. right අපි යමු අපේ ඊළඟ එකට අපි ඊළඟ lesson එකට. So next one is මම සූදානම්. කොහොමද කියන්නේ? මම සූදානම්. I'm ready to. මම සූදානම්. I am ready to take. මේ to එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදය ඔරිජිනල් විදියට තියෙන්න ඕන. ඔරිජිනල් කියන්නේ go. go කියන එකෙන් තමයි going හැදෙන්නේ. go කියන එකෙන් තමයි goes හැදෙන්නේ. go කියන එකෙන් තමයි went හැදෙන්නේ. go කියන එකෙන් තමයි gone හැදෙන්නේ. මේ සියල්ල හැදෙන්න මුල් වෙච්ච පදය කවුද? මෙන්න මේ go කියන පදය. මතක තියාගන්න. එතකොට මේ to කියන පදයෙන් පස්සේ අපි ක්‍රියාපදයක් පාවිච්චි කරනවා නම් action verb එකක් original verb එකක් පාවිච්චි කරන්න. I am ready to take the challenge. මම ready මම සූදානම් challenge එක බාර ගන්න. ඔන්න ඔය වගේ ඒවා. හරි. එතකොට මේ තියෙන්නේ ready to කියන එක. අම්මිසා වෝස් වලින් spoken වලදී අහුවෙන තවත් එකක්. ඒ තමයි I am ready to. මම සූදානම් කියන එක. right? I am ready to. okay. අපි යන් ඊළඟ එක ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේක. අපි ස්පෝකන් වලදී කියනවා I'm okay with. ඒ කියන්නේ මට අවුලක් නැහැ. as an example I'm okay with this place. මට අවුලක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මේ තැන අවුලක් නැහැනේ. I'm okay with this. right? එතකොට අපිට කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන් මේ Are you okay with this man? දැන් කවුරු යාළුවෙක් එනවා. ඒ යාළුවා නිකන් පිස්සෙක් වගේ දඟලනවා කියමු. මං අහනවා යාළුවගේ මේ මගේ තව යාළුවෙක් ඉන්නවා. එයාගෙන් අහනවා මේ Are you okay with this man? අවුලක් නැද්ද ඔයාලට මේ මිනිහත්? අන්න ඒ වගේ අපිට මේ දේවල් කතා කරන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා මේ are you okay? I am okay. okay කියලා කියන්නේ ඇත්තටම all right කියන එකට සමානයි දෙයක්. right? ඉතින් අපි අද මේ කතා කරපු පාඩුවෙන් ස්ටඩි කරේ කොහොමද spoken english වලදී පාවිච්චි කරන්නේ කොහොමද කියන කරුණ තමයි කතා කරේ. මේක long journey එකක්. මම අද දවස පටන් ගත්ත දවසේම කියන ඒවා ඔක්කොම ඔලුවට දාලා හරිද එන වැඩෙක් වගේ කියන ඒවා ඔක්කොම උගන්වලා ඉවර කරන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට එහෙමනේ සාමාන්‍යයෙන් ක්ලාස් එකක් පටන් ගත්තට පස්සේ ඕනම පන්තියක් එහෙමයි. වෙන මහාර ගොඩක් වැඩ කරනවා එදාට විතරක්. එදාට විතරයි වැඩ කරන්න එච්චර. ඊට පස්සේ එන්න එක අඩු වෙනවා. එහෙමනේ සාමාන්‍යයෙන් විදි අපිට මට ගොඩක් හම්බෙලා තියෙන මම ඉස්සර ගියපු ක්ලාසස් එහෙමයි. හරි. නමුත් මම කැමති නෑ එහෙම දෙයක් වෙන්න. පළවෙනි දවසේ මහා ගොඩක් පුරවලා එන්න අඩු වෙන්න කැමති නෑ. මං කැමති පටන්ගෙන ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් වලට හරියට උගන්නගෙන යන්න. ඉතින් මේ ඇමිසා වෝස්ලෝ එක්ක කතා කරනකොට මම මේ දැන් කතා කරන්න යන්නේ අද ක්ලාස් එකේ ලාස්ට් ලෙසන් එක. එතකොට මම දැන් මේ වෙලාවේදී කතා කරන්නේ මේ ඩිමොන්ස්ට්‍රේටිව් ප්‍රොනවුන්ස් ගැන. ඒ කියන්නේ නිදර්ශකයක් පෙන්වනවා. this කියන්නේ මේක, that කියන්නේ අරක. මේකේ බහුවචනය තමයි these කියලා කියන්නේ. මේකේ බහුවචනය තමයි those කියලා කියන්නේ. So what we gonna use here? be verbs. අපි පාවිච්චි කරනවා be verbs. this කියන්නේ එකක් ගැන ප්‍රකාශ කරන අවස්ථාව. ඔයාලගේ ටියුට් එකේ තියෙන. this is a car. මේක කාර් එක. එතකොට එකක් නම් තමයි අපි this is දාන්නේ. හැබැයි ගොඩක් නම් අපි දාන්නේ these කියන එක. මේවා ලේසි. these are cars. these are cars. හරි. එතකොට ළඟ තියෙන එකක් නම් this is. ළඟ තියෙන්නේ ගොඩක් නම් these are. දුර තියෙන එකක් නම් that is. that is a car.
එතකොට දුර ගොඩක් දේවල් තියෙනවා නම් what we going to use those are cars. So this is what we going to use now. Right? Understand guys? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ කොටස. එතකොට මේක හරි ලේසියි. This is, that is, these are, those are. Right? And also you should understand ඔයාලා ඒ වගේම මතක තියාගන්න ඕන මේවා තව structure wise අපිට තියෙනවා කතා කරන්න. ඒ කියන්නේ මේ spoken English වලදී කොහොමද use කරන්නේ මේ කියන කරුණුත් අපි ඇත්තටම හරියට කතා කරනවා ඉදිරියේදී. ඒ වගේම phrases, ඒ වගේම conversation, how to start a conversation, ඒ වගේ ගොඩක් දේවල් අපි ඇත්තටම කතා කරන්න ඕන මේකෙදි. එතකොට this is කියන්නේ මේක, that is කියන්නේ අරක, these are කියන්නේ මේවා, those are කියන්නේ අරවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේක අපි ඩිසයින් වෙන්නේ. එතකොට ඔයාලගේ ටියුටෝරියල් එකේ we have already mentioned about that. right? අපි ටියුටෝරියල් එකේ ඒක මේ මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම අපි අපේ next session එකේදී ඊළඟ session එකේදී අපි කතා කරන්න යනවා කෙනෙක් එක්ක කොහොමද කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. අතට අත දෙන්නේ කොහොමද? hi hello hey පාවිච්චි කරන හරිම විදිය මොකක්ද? ඒ වගේම කෙනෙක් එක්ක කතා කරන්න කලින් ඔයා හැසිරෙන්න ඕන විදිය මොකක්ද? මේ කියන කරුණු අපි කතා කරමු. ඊට අමතරව කොහොමද properly අපි දන්නේ නැති මිනිස්සෙක් එක්ක කතාවට යන්නේ කියන කරුණ සහ එදාට ඔයා ගැන විස්තරයක් ඔයාලට කියන්න වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපි මේකෙදි කතා කරනවා. ඒ වගේම අපි spoken English වලදී අපිට අවශ්‍යම කරන වාක්‍ය රටා ඉංග්‍රීසි වලින් ඒ වගේම සිංහලෙනුත් අපි දාලා තියෙනවා. ඒ වගේම කොහොමද කෙනෙක්ට දිශාවක් කියන්නේ ඒ සම්බන්ධෙනුත් අපි මේකේ දාලා තියෙනවා. ටයිම් එකක් කියන්නේ කොහොමද කියලා අපි දාලා තියෙනවා. ඒ වගේම කොහොමද how are you goodbye කියන්නේ thank you කියන විදි, ඒ වගේම yes කියන විදි, no කියන විදි, මේ කියන දේවලුත් අපි ඇඩ් කරලා තියෙනවා. මීට අමතරව මේ ටියුටෝරියල්ස් වලට අමතරවත් ළමයි අපි මේ ටියුටෝරියල්ස් වලට අමතරවත් තව දේවල් කතා කරනවා මේ ක්ලාස් එකේදී. හරිද? ඒ කියන්නේ ඔයාට මං කිව්වේ ඒකේ පොඩි පොතක් ගන්න කියලා. මේක ජර්නි එකක් විදිහට අපි පටන් ගන්න. මොකද හේතුව මම මෙතන ඉන්න කියන්නේ අපේ මේ වීඩියෝස් බලන ළමයි පවා බහුතරයක් අය අපිත් එක්ක ෆිසිකලි හම්බෙන අය. ඒතකොට මේක කරන්නේ හුදෙක් අර දැනට Facebook එකේ ඔබ දකින එහෙම නැතුව අර නිකන් දැන් අර අවුරුද්දටම රුපියල් 1000යි අර ඒ වගේ එකක් නෙමෙයි. මෙතෙන්දී මම දකින්නේ මම ඔබට ගැන්නුවොත් හරියට මෙතනින් එහාට මට ඇඩ් කරන්න ඕනේ ඊළඟ ක්ලාසස් වලට. දැන් මේ ආපු ගොඩක් ළමයි එහෙම. එයාලා තව තව අයට කිය. හරිද? ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනා මේ ටික හරියට ස්ටඩි කරොත් ඉදිරියේදී හරියට වැඩි කරගන්න පුළුවන් කියලා. ඉතින් උත්සාහ කරන්න ඩබල් රූල් බුක් එකක් ගන්න. මොකද අපි මේ ක්ලාස් එකේදී වැල් ලකුරු සාකච්ඡා කරනවා. හරිද? YouTube channel එකේ අපි කීපයක් දාලා තියෙනවා. ඉතින් වැල් ලකුරු වල අපි අද මුලින්ම කතා කරනවා ඒ අකුර. ඩබල් රූල් පොතක් ගත්තාම මෙහෙම රූල් 3ක් තියෙනවා. රතු නිල් දෙකක් එක තියෙනවා. ඉතින් අද අපි මුලින්ම කතා කරන්න යන්නේ ඒ අකුර කොහොමද ලියන්නේ. ඒ අකුර මෙන්න මෙහෙම තමයි මුලින්ම ගන්න. හරි? මෙහෙම ගන්නෙ. අරගෙන මෙතනින් පල්ලෙහාට එනවා. හරි? ඊට පස්සේ මේ පල්ලෙහාට ආපු එක මේ පැත්තට කරකවලා මෙන්න මෙතනින් හරවලා ගන්න. මේ වැල් අකුරු ඔයාව දන්නවා කියන්නේ ඔයාගේ ජීවිතේට තවත් වටිනාකම. ඔයාගේ ඉංග්‍රීසි ටිකට තවත් වටිනාකම. හරි? ඉතින් වැල් අකුරු ගන්නන ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක් ඔයාලට හොයාගන්න බෑ. මේක විතරයි තියෙන්නේ ලංකාවට. හරිද? මේ තියෙන්නේ ඒ අකුරු ලියන විදිය. හැබැයි මේ ඒ අකුරු ලියනකොට මේ රූල් 3ක තමයි ලියන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න. ඩබල් රූල් බුක් එකක් අරගෙන ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. අනිත් එක තමයි ඔයාලා වැල් අකුරු ලියනකොට අනිත් අකුරක් මේ ළඟින්ම ගන්න ඕන. හොඳේ? අනිත් අකුරක් මේ ළඟින්ම ගන්න ඕන. හරිද? ඒක දුරින් අරගෙන වැඩක් නෑ. වැල් අකුරක් කියන්නේ ඒකට බැඳි බැඳි ලියන අකුරු. එතකොට මේකේ සිම්පල් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ විදිහ. ඔන්න එන විදිහ. සිම්පල් එක. සිම්පල් එක මේකෙන් භාගයක්. ඔන්න ඔහොම එන්නේ. සිම්පල්. රයිට්? ඉතින් ප්‍රැක්ටිස් කරන්න ගෙදරදී වැල් අකුරු ස්ටඩි කරන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි ලොකු වැඩක් කරනවා වැල් අකුරු සම්බන්ධයෙන්. වීඩියෝස් හදනවා ලොකු වැඩ ගොඩක්. ඉතින් ඒකදී ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. වැල් අකුරු අපි ෆ්‍රී පැකේජ් එකක් ඔයාලට දෙනවා. වැල් අකුරු ටික ප්‍රැක්ටිස් කරන්න. හරිද? අපි ඒකට වෙනම පේමන්ට් එකක් ගන්න වැඩසටහනක්. නමුත් අපි ඔයාලට ෆ්‍රී දෙනවා. ඒ වැල් අකුරු වැඩසටහනම ෆ්‍රී දෙනවා. ඉතින් ඒක නිසා
දැනට මේක ප්‍රැක්ටිස් කරගෙන යන්න. හොඳයි. ඉතින් මම හිතනවා අද මේ ආරම්භය ඔබගේ ජීවිතයේ ඉංග්‍රීසි මොනවා හරි මිස් වෙලා තිබුණා නම් මම හිතන්නේ අද ඔබට විශ්වාසයක් ඇවිල්ලා ඇති. මේකෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔබගේ මිතුරන් ඉන්නවා නම් ඉංග්‍රීසි ටික හරියට හදාගන්න. ඉස්කෝලේ ඉංග්‍රීසි මිස් වෙලා තියෙනවා නම් ඒකටත් මේක හරියනවා. විදේශගත වෙන්න ඉන්නවා නම් එයාටත් මේක හරියනවා. IELTS TOEFL PT කරන් ඉන්නවා නම් එයාලටත් මේ ටික කරගන්න වෙනවා. ඒ වගේම සහතිකයක් නැත්නම් දැනට එයාටත් මේක වැදගත් වෙනවා. මොකද ඊශ්‍රායලයේ රැකියා මේ රැකියාවට පස්සේ මේක කරලා සහතික අරන් වැඩක් නැහැ. ඒ වෙලාවට සහතික දෙන්නේ නැහැ නේ. දැන් මේ අද හෙට යන්නවොත් අද සහතික දෙන්න බෑනේ. ඉතින් ඒවට ඉතින් ඒක නිසා කලින්ම කරලා තියාගන්න කියන්නේ අපගේ යාළුවෝ ඉන්නවා අපේ පෝස්ට් එක පොඩ්ඩක් ෂෙයා කරලා අපිට ඒ උදව්ව කරන්න. මොකද අපි ඒක ඔබ මේකට සම්බන්ධ කරා කියලා කවදාවත් ඔහුට හෝ ඇයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට කියයි මේක මම මේකට ආපු නිසා මම මේ දේවල් දැනගත්තා. ඒ කියන කරුණ. ඉතින් ඔබට ඒ අයට හැකියාව තියෙනවා හෙට දවසේ ඇතුළත අපේ ක්ලාස් එකට කලින් මුදලටම සහභාගී වෙන්න පසුව ඊට වඩා වැඩි මුදලක් මේ කෝස් එක අපි ඇඩ් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි නැවත සම්බන්ධ වෙනවා අපේ group එකේ ඉන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා hotline එකෙන් අහන්න. අපි තව දවසක් දානවා අපි ඒ දවස පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. ඉතින් රාත්‍රී කාලේ අපි පන්ති කරලා අපි ලොකු වෙලාවල් ඇඩ් කරලා නැහැ. මොකද ඒ ඉගෙන ගන්න පොඩි වෙලාවේ උපරිමයම අපි ඉගෙන ගන්නවා. අපි උපරිමයම උගන්වනවා. ඉතින් ඒකට පහසු වෙන්න තමයි අපි ටියුටෝරියල් සෙට් එකක්ම දීලා තියෙන්නේ. අනිත් කෝසස් වල PDF තමයි ඔයාලට දෙන්නේ. මතක තියාගන්න ගොඩක් කෝසස් වල එහෙමයි. නමුත් අපි ඔබට ප්‍රැක්ටිකලි මේකේ ෆයිල් එකක දාලා කවර් එකක දාලා තව ටියුට්ස් ටික ඇතුළට දාලා හරියට ඔබට ලබා දීලා තියෙනවා. එහෙම ළමයි හැමෝටම සුබ දවසක්. ඒ වගේම good night everyone. ඉතින් අපි නැවත වතාවක් හමු වෙමු. Take care guys. See you. Bye.